කේස් එකේ බඩු ටික කොහොමද කියලා බලන්න තමයි යන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු. එන්න මම අලුතෙන් try කරන එක සුදු ලුණු අට පරාට එකක්. මේක 590ක් නේ. මේක try කරලා බලමු. මම first time තමයි ගත්තේ. මගේ යාළුවෙක් තමයි මේක මට කිව්වේ. අද මම ගත්ත වෙන බිම්මල් එකක්. ඇබලෝන් බිම්මල් ග්‍රෑම් 230ක් වෙලා තියෙනවා. ඊට පස්සේ ගෙනාවා මේ 100 ජූස් කියලා කියන එකක් ඔරෙන්ජ් එකක්. ඒ පාර වලට මතකද මම ගෙනාවා කොළ ඇපල් එකක්. ඒක නම් මේ 100 ජූස් කියලා හිතන්න පුළුවන්. මොකද මේ ගොඩාක් මේ ඇඹුල් ගතිය තියෙනවා. ඊළඟට සලාද කොළ ගත්තා. ඒකට රුපියල් 200ක් වගේ තමයි වෙලා තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් ලෝ පැට් එකක් ගත්තා. ඒක කොහෙද දාන්න තියෙන්නේ 570යි. එක් 10ක් ගත්තා. මේක ඉතින් අපි සාමාන්‍ය ග්‍රොසරි එකකින් ගන්නවා නම් මේට වැඩි අඩු ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. මේක තියෙන නිසා ගත්තේ. මේක චුට්ටක් ප්‍රයිස් එක වැඩි 550ක් වෙනවා. මේට වැඩි අඩු එකට ගන්න පුළුවන්. ග්‍රීක් යෝගට් එක ගන්න කියලා තමයි මම ගියේ. ඊට පස්සේ තමයි මේ ටිකක් මට ඇඩ් කරගන්න ඕන උනේ. 735යි ග්‍රීක් යෝගට් එක. මේ මගේ ඩයට් ප්ලෑන් එකේ 2 වෙනි ග්‍රීක් යෝගට් එක. ඊළඟට සැමන් එකක් ගත්තා. මේ සැමන් එක උනේ 480යි. 480යි. ඊට පස්සේ ඉතින් ওই බඩු ටික තමයි මම කේල්ස් එකෙන් ගත්තේ. මේ චිකන් ගත්ත රුපියල් 1000ක තමයි මෙතන චිකන් තියෙන්නේ. ඉතින් ළමයි බලන්නකො දැන් රුපියල් 1000කට හම් වෙන මේ වගේ පොඩි ප්‍රමාණයක්. ওই ටික තමයි මම අන්පැක් කරේ. අපි අද මේක මම try කරනවා. ඒක වීඩියෝ එකකුත් දානවා. මේ සුදුලුණු අර පරාට එක හරි රසයි කියලා මගේ යාළුවෝ කිව්වා. අපි බලමු.